දිල්කා සමන්මලී කියලා කියන්නේ අපේ රටේ ප්‍රවීණ මාධ්‍යවේදිනියක් වගේම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක්. ඇය මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් සිටින්නේ. ඉතින් ඇයට අන්වර්ථ නාමයකුත් අපේ රටේ ජනතාව තබා තිබෙනවා. ඒ රෙදි නැන්ද යනුවෙන්. මේ අසත්‍යයක් නම් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමට ගොස් කමෙන්ට් බැලුවත් හොයාගන්න පුළුවන්. ඉතින් ඇය මේ දිනවල වැඩි වශයෙන් සමාජ මාධ්‍ය තුල කතාබහකට ලක් වෙනවා. ඇය තැබූ සටහන් දෙකක් සම්බන්ධව. ඇය තබා තිබූ සටහන් අනුන්ගේ රොටි ගැන හොයපු අයට දැන් තමන්ගේ ආප්ප ටික පරිස්සම් කරගන්න වෙලා. ලංකාවේ මුහුදු සීමාවට ඇවිල්ලා කෙලලා යන ගානට දැන් ආරක්ෂාව ශක්තිමත් බංකු. ඉතින් ඇය මේ වහින්හොරෝ ආප්ප ගැන කියන්නේ කාටද? ආරක්ෂාව ගැන කියන්නේ කාටද? මොලයක් තියෙන මිනිස්සෙක්ට නම් එය හිතා ගන්න පුළුවන්. දිල්කා සමන්මලීගේ මෙම සටහන් දෙක සම්බන්ධයෙන් අපේ රටේ සමාජ මාධ්‍ය ක්‍රියාකරු ගුවන් සුදත්ත තිලකසිරි ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට දිල්කා සමන්මලී ගැන අපහාසාත්මක ලෙස වීඩියෝ එකක් මුදා හැරපු සම්බන්ධයෙන් දිල්කා සමන්මලීගේ පියාණන් අධිකරණයට ගොස් තිබෙනවා. ඉතින් සුදත්ත තිලකසිරි නම් පවසන්නේ වපුරන තරමට තමයි අස්සන්න කියලා. වත්මන් ආණ්ඩුවට ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමේ ඇයට පුළුවන් නම් සටහන් මුදා හරින අපහාසාත්මක විදියට අපි කියන දේවලුත් ඇයට බාර ගන්න පුළුවන් වෙන්න ඕන කියලා. ඉතින් මේ සම්බන්ධව ඔබගේ අදහසත් කමෙන්ට් කරගෙන යන්න. රන් ටීවී නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.